එතකොට දරුවනේ විදේශ ප්‍රතිපත්තිය කියන කාරණාවේදී ජාතික අභිලාෂ තීරණාත්මක බාරදූර වැඩක් කරනවා. ලෝකේ ආර්ථික වශයෙන් පළවෙනියා වීමේ තත්වයේදී තරගයක් තියෙනවා. කවුරු එක්කද? චීනය සහ ඉන්දියාව එක්ක. වර්තමාන ඉන්දියාව ගත්තොත් තමන්ගේ ජාතික අභිලාෂවල ප්‍රධාන ඉලක්කයක් තමයි ලෝකයේ ආර්ථික වශයෙන් බලවතෙක් බවට පත් වෙන එක. හැබැයි දරුවෝ 90 දශකයේදී ගියොත් ඉන්දියාවේ ජාතික අභිලාෂ ඒ වගේ නෙවෙයි. 90 දශකය කියලා කියන්නේ ඉන්දියානු ඉතිහාසයේ සුවිශේෂීම කාල පරිච්ඡේදයක්. ඇයි එහෙම කියන්නේ? ඉන්දියාව පුතේ නිදාගෙන හිටපු යෝධයෙක්. නිදාගෙන හිටපු ඉන්දියාව අවදි වෙලා වේගෙන් ලෝකයේ ඇතුලේ තමන්ගේ ආධිපත්‍ය තමන්ගේ භූමිකාව රඟ දක්වමින් ඉන්නවා. හැබැයි පුතේ 90 දශකයේ වෙනකොට ඔයාලා දන්න නිරවුල් යුද්ධය නැත්තම් සීතල යුද්ධයෙන් පස්සේ සෝවියට් රුසියාව බිඳ වැටෙනවා. ඒ වෙලාවේ සෝවියට් රුසියාවත් එක්ක ඉන්දියාව සමීපව හිටගෙන හිටපු සගේ. ඉන්දියාවට විශාල ආර්ථික අර්බුදයක් එනවා. ඒ ආර්ථික අර්බුදය එන වෙලාවේ දරුවනේ මොකද වුනේ? ඒවකට හිටපු ආර්ථික කටයුතු බාරව හිටිය ඇමතුමා තමයි මන්මෝහන් සෙන් මහත්තයා. මන්මෝහන් සිං මහත්තයාට දැඩි තීරණාත්මක කාල පරිච්ඡේදයක් ලංකාවට වුණා වගේම ඉන්දියාවට අවශ්‍ය ගෙවීම් ශේෂය පවත්වාගෙන යෑමේ ගැටලුවක හිටියේ. ඒතර ආර්ථික වශයෙන් ඉන්දියාවේ ආර්ථිකය රාජ්‍ය අංශයෙන් ඉඳන් පෞද්ගලික අංශය වෙත විවෘත කිරීමේ බාරදූර වැඩ කොටස පැවරිච්ච නායකයා තමයි මන්මෝහන් සිං. ඒතර මේ මන්මෝහන් සිං පස්සේ අගමැති බවට පත් වෙලා ඉන්දියාවේ නූතන ඉන්දියාව බිහි කිරීමේ ගෞරවයෙන් විශාල පංගුවක් ඉදර අරන් ගියපු නායකයෙක්. මන්මෝහන් සිං මේ වෙලාවේ පුතේ විශ්වාස කරා තමන් ගැන. මම ඔයාට කියන්නේ දරුවෝ තමන් ගැන විශ්වාස තියන්න. මන්මෝහන් සිං කෙනෙක් වගේ වෙන්න නම් තමන් විශ්වාස ගන්න. මන්මෝහන් සිංට තිබ්බා මේ වෙලාවේ ඉන්දියාවේ ආර්ථිකයේ ගොඩනැගීමේ අභියෝගය. ඉන්දියානු ආර්ථිකයේ විවෘත වෙළඳ පොළට විවෘත කිරීමේ අභියෝගය. මන්මෝහන් සිං එක විශ්වාස කරා. මන්මෝහන් සිං ආර්ථිකය විවෘත කරන වෙලාවේ ප්‍රසිද්ධ දේශපාලන කතාවක් තියෙනවා. කැබිනට් මණ්ඩලයේවත් කොටසක් දන්නේ නැතුව ඉන්දියාවේ රන් සංචිත ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට උකස් කරන එකත් කතාවක්. මන්මෝහන් සිං 90 දශකයේ ඉවර වෙලා 21 වෙනි සියවසට ඉන්දියාව ඔසවා තබනකොට ලෝකේ දැවැන්තම යෝධයෝ 3-4 දෙනාගෙන් එකක් බවට ඉන්දියාව පත් කළා. තනිකරම මන්මෝහන් සිං එවකට අගමැතිතුමියෙක් එකතු වෙලා ඒ දැවැන්ත ජාතික අභිලාෂයන් ප්‍රමාණයට ගැළපෙන ප්‍රතිපත්තියක් තනිකරම තමන්ගේ විශ්වාසය මත තියාගෙන නායකත්වයට දුන්නා. එහෙනම් දරුවෝ ඔබ විශ්වාස කරන්නේ නැත්නම් ලෝකේ කවරදාකවත් ඔබ විශ්වාස කරන්නේ නැහැ. ඒකෙන්ද මම දරුවනේ කියනවා මන්මෝහන් සිංට මෙච්චර පින්මක් පනින්න ඉන්දියාව නායකත්වය දෙන්න පුළුවන් වෙන්න තමන් ගැන විශ්වාස කරා නම් ඔබට ඔබව විශ්වාස කිරීමේ බහර දూరు වැඩේ තියෙනවා. අන්නේම දවසකදී අන්නේම විශ්වාසයෙන් ඔබ කටයුතු කරාම තව අවුරුදු එකමාරක් දෙකක් ගිහිල්ලා විශ්වවිද්‍යාලය ගියපු දවසට ඔබ ලෝ ෆැකල්ටි එකට ගියපු දවසට තව අවුරුදු 5කින් ලෝ ෆැකල්ටි කියලා ලෝයර් කෙනෙක් වෙච්ච දවසට ඔබලට පුදුම අභිමානයක් දැනෙයි. ඔයාගේ දරුවෝ අම්මා අප්පච්චිට පුදුම අභිමානයක් දැනෙයි. ඒක නිසා මම ඔබට කියනවා ඔබ ඔබගේ අනාගතය පිළිබඳ සිහින දැකිය යුතුමයි. මේ සිහිනයන් පිළිබඳව විශ්වාස තැබිය යුතුමයි.